ඔලු තිය. දැන් කූඩුව ලස්සනයිද? ඔයාගේ කූඩුව ලස්සනයිද? දුවන්න. හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයාලත් සතුටින් පරිස්සමින් නේද? ඉතින් ඔන්න වෙනදා විදිහටම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඔන්න අද මං අරගෙන ආවේ මගේ දවස ගෙවුන විදිහ. ඇත්තටම මුළු දවසම නෑ. දවසම ඉවර වෙනවා මේකේ ඉන්න කෙනත් එක්ක දවස ගෙවද්දි. බලන්නකෝ ඉතින් ඉස්සරහට. ඉතින් මේ දවස් ටික ඉතින් අවුරුද්දට ලෑස්ති වෙනවනේ. ඔන්න ඉතින් ඒ නිසා ගෙදර තියෙන කර්ටන් ටිකත් හොදලා දාලා දැන් ඉතුරු වෙලා තියෙන තව කර්ටන් එකක් තියෙනවා. ඒකත් හොදලා දාලා අද මං හිතාගෙන ඉන්නේ අපේ විශ්කේ එහෙම නැත්නම් අපේ හාවගේ කූඩුව සුද්ධ කරන්න. එයාටත් ඉතින් අවුරුදු දෙන්න එපැයි. බලන්නකෝ එයාගේ කූඩුවේ කැත ඒ තරම්ම සෞතු වෙනවා කූඩුව. මොකද එයා කන්නේ කංකුන්නේ. ඉතින් කොළ වේලෙද්දී එයා කන්නේ නැති වෙද්දී කොළවල කහට එකට අල්ලනවා. ඔන්න ඉතින් මේ කර්ටන් එක ගලවලා ඒකත් හොදන්න දාන්න තමයි මම මේ හදන්නේ. ඊට පස්සේ ඉතින් අපේ හාවව ඉස්සලාම එළියට දාලා ඉන්න බෑ කූඩුව හොදන්න. හැබැයි ඉතින් මෙයාව එළියට ගන්න ටිකක් අමාරුයි. කොස්සක් පෙන්නලා තමයි එළියට ගන්නේ. බලන්නකො මං එයාව එළියට දාන්න දෙන ගේම. එයා කොච්චර කරත් එළියට එන්නේ නැහැ. ඉතින් කොහොම හරි එයාව එළියට දාගෙන දැන් මේ යාගේ ජනේලේ වටේ තියෙන දූවිලි ටිකක් පිහදාලා මං ඒක කරන්නේ නම් මාස්ක් එකක් දාගෙන. මොකද ආවගේ මවිල් හැමතැනම තියෙන හින්දා ටිකක් අමාරුයි. දූවිල්ලත් වැඩිනේ. ඉතින් එයාගේ කූඩුවත් සුද්ධ කරලා කූඩුව දැන් හොදන්න තමයි චුට්ටක් එතන තියෙන තැන හොදගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ඔය තියෙන කහට එහෙම ටිකක් යවන්න අමාරුයි. ඒකට ඉතින් ටිකක් අමාරුවෙන් යවලා එයාගේ කූඩුව ලස්සනට කරලා දෙන්න තමයි මගේ මේ try එක. එයාට ඉතින් තේරෙන්නේ නැහැ කූඩුව කොහොමද වෙනස්ද කියන එක. හැබැයි මොකක් හරි වෙනසක් යාට තේරෙනවා ඇති. ඔයා ආවද? කූඩුව ලස්සනයිද? විශේෂ කූඩුව ලස්සනයිද? දැන් කූඩුව ලස්සනයිද ආගේ? එයා කැරට් කන්න ආසයි. හැබැයි කංකුම් කන්න තරම් ආස නැහැ. ඔන්න බලන්නකෝ එයා ආසාවෙන් කංකුම් කන විදිය ඉස්සරහට. මං එයාව චුට්ටක් එක්කන් ආවා එයාගේ කෝලන් ටිකක් බලන්න. එයා කෝලන් කරද්දි හරි ලස්සනයි අනේ. අපේ විශ් හරිම ආසයි කවුරු හරි එයාගේ ඔළුව අත ගන්නවා නම්. ඉතින් එයා සනීපෙට ඉන්නම කවුරු හරි ඔළුව අත ගන්නවා නම්. මගේ විශ් පැටියා. මගේ විශ් පැටියා. මගේ විශ් පැටියා. දැන් කූඩුව ලස්සනයිද? ඔයාගේ කූඩුව ලස්සනයිද? දැන් ඔයාගේ කූඩුව ලස්සනයිද? ආසයි. ඔළුවට ගානවට මගේ විශ්වාසයි. දැක්ක නේද මං කිව්වේ? නෑ මගේ විශ්පටිය. විශ්පටිය. මගේ විශ්පටිය. මෙයාගේ කෝලම් බලබලා ඉඳී දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. හැබැයි ඒ කෝලම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. දුවන්න. අනේ ඉතින් අපේ විශ් හරිම අහිංසකයි. එයා කියන දේ කරන්නේ නැහැ. එයාට ඕනි දේ තමයි කරන්නේ. ඒ වුණාට විශ් කියපු ගමන් කොහේ හිටියත් දුවගෙන එන්නේ එයා පුරුදු වෙලා ඉන්නවා. කන්න. ඔයා ආසම කන්න. මං කිව්වේ එයා කංකුම් කන්න පුදුම ආසාවක් තියෙන්නේ. බලන්නකෝ.
එයාට කංකුම් කිව්වොත් වෙන මුකුත් ඕනේ නැහැ. ඇත්තටම කංකුම් අපි දෙන්නෙත් එයාට ගොඩාක් වතුර තිබහ වෙන වෙලාවට එයා කංකුම් වලින් මේ වතුර තිබහ නැති කරගන්නවා. ඉතින් එයා ආසම කෑම තමයි කංකුම්. විශ් අපේ ගෙදරට එක්කන් එනකොට එයා ගොඩාක් වැඩි. මේ තියෙන්නේ එයා ගෙනාවු පළවෙනිම දවසේ ගත්ත ෆොටෝ එක. හව කූඩු කරලා තියෙන තැනකින් තමයි අපි විශ්ව තෝරගෙන ආවේ. හස්බන්ඩ් තමයි ඇත්තටම අරන් ආවේ. එතන ඉතින් තවත් හවු හිටියා. ඒ වුණාට මගේ හස්බන්ඩ් තෝරගත්තේ විශ්. වගේ කූඩුව අස් කරලා හොදපු කර්න් ටිකක් දාගෙන එහෙම මම මේ දවස් ඉවර කරන්න තමයි හදන්නේ. මේ නම් පහුවදා මම මේ කර්න් ටික දැම්මට පස්සේ. ඉතින් අද මගේ විශ් එක කරපු වීඩියෝ එකත් එක්කත් ඔයාලා ආදරෙන් එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා බලන්න එන්නම්. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.